මං ඉතින් දන්නවනේ ඔයා ගැන ඔයා ලස්සනට ඉන්න හරිම ආස ළමයෙක් කියලා මම දන්නවා. ඔයා ලස්සනයි කියලාත් මම දන්නවා. ඉතින් ලස්සන ළමයිට ගොඩාක් ලස්සන වෙන්න පුළුවන් පුංචි පුංචි ටිප්ස් ටිකක් තමයි මේ කියන්නේ. වීඩියෝ එක අවසාන වෙනකල් අහන්න. රෑට ලිහලා දාන්න කොණ්ඩේ අනේ කොණ්ඩේ. ඔයා මුළු දවසම ඉන්නේ කොණ්ඩේ බොහොම තදට ගැට ගහගෙන වෙන්න පුළුවන්. ඔයා වැඩට යන කෙනෙක් නම් ඔයා දවසම කොණ්ඩේ තදට බැඳගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. තදට ගුලියක් බැඳගෙන ඉන්න පුළුවන්. තදට ගොතාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. තදට බූල් බෑන්ඩ් එකක් දාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ මොනව වුණත් රෑට නිදා ගන්න කලින් කොණ්ඩේ තදට ගැට ගහගෙන ඉන්නවනම් ලිහලා දාන්න. නිදහසේ කොණ්ඩේ ලිහලා දාලා ගැට ටික කඩලා ඊට පස්සේ විනාඩි 2-3ක් හරි ඔළුවට පුංචි හෙඩ් මසාජ් එකක් දීලා බලන්න. ඔයාලට දැනෙන සිහිල් සුවදායක සනීපවත් හැඟීම කොහොමද කියලා. ඉතින් මෙන්න මේකට පුළුවන් ඔයාගේ හිස කෙස් අග බ්ලඩ් සර්කියුලේෂන් එක හරියට කරලා ඔයාගේ කෙස් ගස් දිගුව නිරෝගීව වවා ගන්න සපෝට් එකක් ගන්න. අද ඉඳලා මේ වැඩේ කරලා බලන්න. ලිප්ස්ටික් විතරයි යන මම නම් ගන්න. ආහා ලිප්ස්ටික් විතරක් ගන්න ළමෙක් වුණත් මේකප් කරලා ලිප්ස්ටිකුත් ගන්න ළමෙක් වුණත් ලිප්ස්ටික් එක ඔයා වෙනදට ගාගෙන ගිය නිකම්ම තොල් දෙකේනේ. අද ඉඳලා මේක try කරන්නකෝ. ලිප්ස්ටික් එක ගන්න කලින් කොපි චුට්ටකට සීනි චුට්ටක් දාලා තොල්වල ගාලා හොඳට ස්ක්‍රබ් කරන්න. ඊට පස්සේ පිරිසිදු වතුරෙන් හොදලා තෙත මාත්තු කරන්න. මේක උඩින් ලිප් බාම් එකක් ගාලා ලිප් බාම් එක උඩින් ලිප්ස්ටික් එක ගන්න. ගාලා බලන්නකෝ කොහොමද ආගේ ලිප්ස් වලට ලැබෙන ලස්සන ලුක් එක කියලා. පළතුරු බොන්න. ආහා පළතුරු කන්න නෙවෙයිද? නෑ. කනවට වඩා ඔයාට පුළුවන් නම් පැණි කොමඩු, ගස් ලබු, එතකොට අලිපේර, අඹ මෙන්න මේ වගේ පළතුරු ජූස් එකක් විදිහට හදාගෙන බොන්න. හැබැයි ජූස් කිව්වම මේකට රටේ නැති ඔක්කොම ಜಾති කලවම් කරන්න එපා. සීනි ගොඩාක් දාගන්න එපා. සාමාන්‍ය ස්වභාවික පළතුරේ තියෙන රසයෙන්ම මේක ජූස් එකක් විදිහට හදාගෙන බොන්න. සීනි දානවා නම් ප්‍රමාණය ගොඩාක් මඩුවෙන් දාන්න. දවසකට ඔයාට පුළුවන් නම් එකපාරක් මේ විදිහට ගෙදර හදාගන්න ෆෘට් ජූස් එකක් බොන්න. වගේ ශරීර අභ්‍යන්තරය පිරිසිදු වෙලා වගේ සමත් බොහොම පැහැපත් ලස්සනකට ගන්න පුළුවන් වෙනවා. කුමාරිකා ජෙල් එක සෆ්රන් කියන්නේ ආත්මීය බැඳීමක් වගේ. ආහා ඕ ඔන්න පුළුවන් නම් කුමාරිකා ජෙල් ටිකකට සෆ්රන් ටිකක් මික්ස් කරලා මේක හොඳට මිශ්‍රණයක් විදිහට මික්ස් කරගන්න. හැබැයි කුමාරිකා ජෙල් ගන්නවා නම් ගෙදර වත්තෙන් කඩා ගන්න පුළුවන් නම් කුමාරිකා මද කෑල්ල මේකේ මදේ සූරලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නැත්තම් හොඳ බ්‍රෑන්ඩ් එකක කුමාරිකා ගන්න. සෆ්රන් ඔරිජිනල් එක හොයාගන්න නැතුව සෆ්රන් වගේ පාටි කරපු නූල් ಜಾති අරගෙන රිසල්ට් නැහැ කියලා බනින්න එපා. ඔරිජිනල් සෆ්රන් තියෙන පේජ් එකක් හොයාගෙන ඒකෙම සෆ්රන් ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් කුමාරිකා ජෙල් වලට සෆ්රන් මික්ස් කරලා මේක රැට නිදා ගන්න යන්න කලින් හැමදාම මුළු ඇඟේම ගා ගන්න ළමයෝ. ගාලා ඊට උඩින් ඔයා පාවිච්චි කරන නයිට් ක්‍රීම් එක හරි ලෝෂන් එක හරි ගා ගන්න. මේකෙන් ඔයාගේ සමට ඔයා පාවිච්චි කරන නයිට් ක්‍රීම් එක ලෝෂන් එක හොඳට ඇබ්සෝබ් වෙනවා වගේම ඔයාගේ ස්කින් එකට මාරම ග්ලෝ ලුක් එකක් දෙන්න පුළුවන් වෙනවා. අද ඉඳලා මේ වැඩෙත් කරලා බලන්න. චූටි බබාලට විතරක් නෙවෙයි ඔඩිකොලොන් තියෙන. හරිද? ඔඩිකොලොන් එකක් පර්ෆියුම් එකක් වෙනුවට යූස් කරන ළමයි දන්නවා. ඒකෙන් එන ෆ්‍රෙෂ් ස්මෙල් එක. ඉතින් ඔන්න ඔයාට පුළුවන් නම් රෑ නිදා ගන්න යන්න කලින් සරල පර්ෆියුම් ಜಾති පාවිච්චි කරන එක නවත්තලා මෘදු සුවඳක් දෙන බේබි කොලොන් එකක්, ඔඩිකොලොන් එකක් අරගෙන ඒක ඔයාගේ නයිට් ඩ්‍රෙස් එකේ චුට්ටක් ගාගෙන නිදා ගන්න යන්න. ඔයාට රෑ නිින්දෙදි ඔයා ගැනම ෆ්‍රෙෂ් හැඟීමක් ඇති කරනවා. මෙන්න මේකත් ඔයාව ලස්සනට තියන්න ගොඩාක් වැදගත් වෙනවා. ග්‍රූමින් ගැන ඉගෙන ගන්න. දැකලා තියෙනව නේද? අඳින අඳුම් පාටට කිසිම ගැළපීමක් නැති කොණ්ඩේකට සෙට් එකක් ඔළුවේ ගහගෙන ඒ ඩ්‍රෙස් එකට කිසිම ගැළපීමක් නැති හෙයාර් ස්ටයිල් එකක් දාගෙන මොනවදෝ වගේ පාරේ යන ඩයල්. අන්න එහෙම කෙනෙක් වෙන්න එපා. ස්ටයිල් කරන්න, ෆැෂන් කරන්න. හැබැයි මැච් කරන්න. උඩ ගන්න පාට් එකට යටට ඔයා අඳින ඇඳුම මැච් කරන්න. ඒකට සපත්තු දෙක මැච් කරන්න. මම මේ කියන්නේ හැම ඇඳුමකටම ඒ පාට සපත්තු කොණ්ඩ කටු ගන්න කියලා නෙවෙයි. හරිද? ඔයාට පුළුවන් හැම එකටම කොමන් පාවිච්චි කරන්න පුළුවන් ඩීසන්ට් ලුක් එකක් තියෙන සපත්තු දෙකක් ගන්න. ඒ විදිහට කොමන් පාවිච්චි කරන්න පුළුවන් කලර් එකකින් ට්‍රවුසර් එකක් ගන්න. ඔෆිස් පෑන්ට් එකක් ගන්න. මේකට එතකොට ඔයාට පුළුවන් උඩට ඕන එකක් මැච් කර කර අඳින්න.
එහෙම නැතුව තොරොම්බල් කරත්ත වගේ කිසිම ගැළපීමක් නැති ෆැෂන් හෙයාර් ස්ටයිල් දාගෙන යන්න එපා. පුළුවන් තරම් චාම්, සිම්පල්, ඩීසන්ට්, එලිගන්ට් ලුක් එකක් තියෙන ෆැෂන් එකක්, ස්ටයිල් එකක් try කරන්න. මතක තියාගන්න හැමදේම මැච් කරලා කරන්න. මී පැණි රෑට නිදාගන්න යන්න කලින් පුළුවන් නම් මී පැණි චුට්ටක් ඒ කියන්නේ තේ හැන්දක් හරි තේ හැඳි භාගයක් වගේ හරි ඔන්න කාලා ඔයාට නිදාගන්න පුළුවන් නම් ඔයාට සුවදායි නිින්දක් ලබා ගන්න පුළුවන් වගේම ලෙඩ රෝග ගණනාවකින් වැළකෙන්නත් පුළුවන්. හොඳම දේ තමයි සුවදායි නිින්දක් කියන්නේ ඔයාව ලස්සන කරන්න පුළුවන් තවත් දෙයක්. පැණි රස කන්න එපා ළමයෝ. ඔයාට ආදරේට නෙමෙයි කියන්නේ. ඔයා දන්නවද සීනි ಜಾති වැඩිපුර කනකොට අපේ සමය වියපත් වීමේ ලක්ෂණ පෙන්눔 කරන තත්ත්වය වැඩි වෙනවා. අපේ සම රැලි වැටීම වයස්ගත වීම වැඩි වෙනවා. ඉතින් ඔයාට ලස්සනට ඉන්න ඕන නම් පැණි රහ ಜಾති කන එක අදම අඩු කරන්න. මේ මොන දේ කළත් මොන දේ කෑවක් බිව්වත් ඔයාගේ මනසට හොඳ ට්‍රීට්මන්ට් එකක් හම්බුනේ නැත්තම් වැඩක් නෑ ළමයෝ ලස්සන වෙන්න බෑ. ඒ නිසා දවසට පුංචි වෙලාවක් ඔයාගේ මානසික ඒකාග්‍රතාවය වෙනුවෙන් ටයිම් එක ඇරේන්ජ් කරගන්න. විනාඩි 5ක් ඇතියනේ මෛත්‍රී භාවනාව කරන්න. නිින්දට කලින් මෙඩිටේෂන් එකක් කරන්න. බ්‍රීතින් එක්සර්සයිස් එකක් කරන්න. රිලැක්සේෂන් එකක් අහන්න. සබ්ලිමිනල් එකක් අහන්න. ඔයාගේ මනස නිරෝගීතාවය තමයි ඔයාගේ මූණෙන් පිළිබිඹු වෙන්නේ. අන්න ඒක හොඳට මතක තියාගෙන අද ඉඳලා ඔයාගේ මානසික සංයමය වෙනුවෙනුත් පුංචි වෙලාවක් වෙන් කරගන්න. මේ වගේ චූටි ටිප්ස් ගොඩාක් අරගෙන ආයෙමත් වීඩියෝ එකකින් එන්නම්. අද වීඩියෝ එක ගැන හිතුණ දේත් පහලින් කමෙන්ට් කරගෙන යන්න ඕනේ. හරිද? මගේ channel එක ඔයාට වටිනවා කියලා හිතනවා නම් subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. මේ වගේ ඔයාව ලස්සන කරන තවත් beauty tips playlist එකක් තියෙනවා. ඒවත් බලන්න. ගිහින් එන්නම්. එතකන් පරිස්සමෙන් සතුටින් hina වෙලා ලස්සන මලක් වගේ ඉන්න ඕනේ.